While many people lived in their worlds, he lived within his own words. Samida ayya. With one magazine, he set out to write his life. It was not him, it was her. සංචරණි කියන නම නම් හොදටම ගැලපෙනවා. ඔන්න පුළුවන් නම් කියන්න බලන්න. මෙන්න මේ ටෙම්පරාදුව මොනවද කියලා. ඉතින් මට දැනගන්න ඕන වුණා ඇත්තටම එයා කොහෙද බලන්නේ කියලා. ඒත් මම හිතුවේ නෑ. ඒ ඉගුරු මල ඒ තරම්ම මැයිමාර ගහට ආදරෙයි කියලා. She loved flowers, but she did not know that she too was a flower. හෙට අනිවාර්යෙන් ලියුමේ වැඩේ ඉවර කරමු. ඔය වැඩේ හරියනවාමයි. මට ඒක ඉරහඳ වගේ විශ්වාසයි.